ආයිබුවන් කට්ටියට. ඉතින් අද අපි තුන් දෙනා සෙට් වෙලා ඉන්නේ අපේ ගෙවල් ළඟම තියෙන සුපිරිම හයික් එකක් යන්න. ඔයාලට පේනවා ඇති මෙතනින් මෙන්න මේ ගල. මේක මුදුනට තමයි අපි අද කැම්ප් කරන්න යන්නේ. ඉතින් මෙහෙට කියන්නේ හිඟුරන් ගල කියලා. අපි උඩට ගිහලා පෙන්නන්න. මාල් ලස්සන view එකක් තියෙන මේ පුට්ට. ඉතින් අද මාත් එක්ක ඉන්නවා සමිරු ඉන්නවා. අවින්දු ඉන්නවා. අලුත් සමාජිකයෙක්. සමිරු නම් මතක ඇති එදා අපිත් එක්ක බල් හැල ගල වීඩියෝ එකේ හිටියේ. හරි සෙට් වෙමු එන ඉස්සරහට යමු. ඉතින් අපි 4000 ගමට අවිල්ලා ඉන්නේ. ඉතින් මේ හිඟුරන් ගල තියෙන්නේ දරණියකල ඉඳන් පණාපුර හරහා 4000 කියන ගමට එන්න ඕනේ. ඉතින් ඒ ගමට අවිල්ලා තමයි හිඟුරන් ගලට යන්න තියෙන්නේ. මේ විදිහට තේවතු මැදින් තමයි ඉස්සලාම යන්න තියෙන්නේ. අපි දැන් කිලෝමීටරයක් විතර වගේ දුර ආවා. පියමු ඉස්සරහට. ඉතින් අපිට දැන් පේනවා කඳු යායක් මේ විදිහට. මම පේනවා පැත්තෙන් මේ මෙතනින් ගඟක් පේන්නේ. ඒ තමයි මාගල් ගඟ. ඔක ඉන්නේ සිරිපාද පැත්තේ ඉඳලා. කැලණි ගඟේ පෝෂණය කරන ගංගාවක් තමයි ඔක. ඉතින් මෙච්චරලා අපි ආවේ තේ කෑල්ලක් මැද්දේ. ගොඩක්ම තියෙන තේ කෑලි මිනිස්සු ආගත්ත ඒවා. ඉතින් මෙතනින් එහාට කැලේ. මෙතන කැලේ මේක රක්ෂිතයක් නෙමෙයි. මොකද මේක රක්ෂිතයක් කියලා නම් කරලා නැහැ. මොකද ඉස්සර ඉඳලාම මිනිස්සු මේකේ තේව වාගෙන අල්ලගෙන තියෙන කන්දෙන් භාගයක් විතර. අපි දැන් හයිකේ භාගයට වඩා ගොඩක්ම ආවේ තේ කැලි මැදින් තමයි. යමු ඉස්සරහට. මේක ඇත්තට අමාරු හයික් කියන්නේ මේ ඕන කෙනෙක්ට එන්න පුළුවන්. පාරවල් හොයාගෙන ගොඩක් අමාරු ගමනක් නෙමෙයි. මේ සිම්පල් හයික් එකක් තියෙන්නේ. මේ බිගිනර් කෙනෙක්ට වගේ නම් ගොඩක්ම ගැලපෙනවා. මොකද පළපුරුදු නැති කෙනෙක්ට මොකද ලේසි පාරවල් මේ අඩි පාරවල් තියෙනවා දිගට. ඒක හොයාගෙන එන්න පුළුවන්. අවුලක් නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. යන්නේ ගොඩක් අයින දිගේ. එතනින් පල්ලට තියෙන ගොඩක් බෑවුම මේ. පේනවනේ. මේ පල්ලට තියෙන විශාල බෑවුම. පරිස්සමෙන් යන්න ඕනේ. මට උඩ ගියොත් මේ පේනවනේ. මේ වතුපති යන්න තියෙන තැනක. අරු හයික් එක මේක නෝරෙලිය ගියා වගේ. ඉතින් අපි දැන් ගල් තලාවට ඇවිල්ලා ඉන්නේ. අර පේන්නේ උඩම අපේ නැවතුම් පොළ. අපි එතනට තමයි යන්න ඕනේ. අද කැම්ප් කරන්නේ අපි එතන. එතන කලින් වතුර පාරක් ගිහින් තියෙන වගේ ලයින් එකක් තමයි තියෙන්නේ. වැස්ස කාලේ යන්නේදී අර තිය සීරාව තාමත් යන්තම් තියෙනවා බලලා මෙතන පේන ඇති වලට මේ. එන්න මෙතන. පේනවනේ කඳු යායවල් තනිකර. මල් ලස්සනයි. අපි දැන් ගල් තලාව දිගේ ඇවිදලා යන ගමන් ඉන්නේ. අපිට ඊට පස්සේ මාර ලස්සන view එකක් තියෙනවා. මේ බලන්නකෝ. ඉතින් මෙතනින් පේන්නේ මේ අපි නැගපු කන්දක් තමයි. ඔය පේන්නේ බල් හැල්ල ගල. මේ තියෙන මෙතන. ඉතින් අපි දැන් මේ view එකත් පොඩ්ඩක් බලාගෙන පොඩි රෙස්ට් එකක් ගන්න නතර වුණා. ඔයාලත් මේ පැත්ත පොඩ්ඩක් බලන් ඉන්න.
මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් මේ කඳු යාය දිහා බලනකොට මාර සැනසීමක් තියෙන හින්දා. අනිකරම චිත්‍රයක් වගේ. පේන තෙක් මානෙටම තියෙන කඳු යාය. ඉතින් අපි දැන් හිඟුරන්ගලේ උඩටම ඇවිල්ලා ඉන්නේ. පේනවනේ view එක. ඉතින් තව විශේෂ දෙයක් තියෙනවා පෙන්වන්න අපිට පිටිපස්සේ. අපේ ඊළඟ ටාගට් එකක් පේන්නේ පිටිපස්සේ. මෙතනින් පේනවා අපි කලින් නැග්ග බල් හැල්ලගල. මෙන්න මෙතන මේ තියෙන්නේ. කොට ඒ විශේෂ දේ පෙන්වන්නම් ඔයාලට. මෙන්න මෙතන මේ තියෙන්නේ ඇලි 7. එතකොට අර පේන්නේ පිදුරු තලාව කන්ද. පිදුරු තලාව ගල නෙමෙයි පිදුරු තලාව. පොඩි zoom එකකින් පෙන්නන්න. මෙන්න මෙතන පේන්නේ ඇලි 7. මීදුමෙන් වැහිලා තියෙන්නේ. අපි කෑම් කරන්න තෝරගත්තේ දැන් මෙතන. මෙහි කෑම් සයිට් එක යන්න නැහැ. මොකද කවුරුත් මෙතන මම දන්න තරමින් කෑම් කරලා නැහැ මෙහි. ඉතින් අපි මෙතන පොඩ්ඩක් සුද්ධ කරලා ගන්න ඕනේ. ටෙන්ට් එක ගහන්න පුළුවන්. ගිනිමලයකුත් ගහ ගන්න ඕනේ. පුරුදු පරිදි. අර පැත්තෙන් ලස්සන්ට ඉර බැහැගෙන යනවා. මෙතනින් පේනවනේ වටේටම කඳු වලල් මාරම ලස්සනක් තියෙන්නේ. අද සන්සෙට් එකක් බලා ගන්න බැරි වෙයි මොකද මේ තනි කරම වලාකුළු වලින් වැහිලා තියෙන මේ ටික මේ බලමු දෙයට සන්රයිස් එකක් බලා ගන්න පුළුවන්. අර කඳු ටික මාර ලස්සනට පේනවා ඉරේලිය වැල්ලා තනින් අර මේ ඉරේලිය වැටෙනවා කඳු ටිකට පුදුම ලස්සනක් තියෙනවා. ඔයාලා මේ හැඩ වෙලා බලන් ඉන්න. ඉතින් ටෙන්ට් එක ගහ ගන්නවා. අපි ටෙන්ට් එක නම් මේ විදිහට ගහගෙන ඉවරයි අපි. අද පොඩ්ඩක් වෙන්නට වඩා පිළිවෙලට ගහුවා කියලා හිතනවා ටෙන්ට් එක. රේන් කවර් එක ටිකක් ලස්සනට දැම්මා. ගිනිමලේ ගහ ගන්න ඕනේ මෙතනින්. මොකද? අද අපි හැමදේම ලස්සනට. ඔව් අද ගිනිමලෙත් පොඩ්ඩක් පිළිවෙලට ගල්ටියක් එහෙම තියෙනවා ලස්සනට හදන්න දැන්නේ. මෙතනම තියෙනවා දර ගහක් නේ. ඔක කපලා අපි මෙතනට දානවා. ඉර බැහැලා යනවා මේ පැත්තේ. අද නම් සන්සෙට් එකක් බලා ගන්න බෑ. තනිකර වලාකුළු වලින් වැහිලා තියෙන්නේ. මාර ලස්සන view එකක් තියෙන මේ පැත්තේ කඳු යායෙම. රැයට අහසේ වලාකුළු තිබ්බේ නැත්නම් අපිට තරු බලන්න පුළුවන්. හඳත් පායනවා හොඳට ලස්සනට. බලමු. අපිට දැන් රැයට කන්න මොනවද හදා ගන්නත් ඕනේ. ඔව් තේක බොන්නත් ඕනේ. දැන් වෙලාව රෑ 8යි. අපි කණ්ඩ නූඩල්ස් එකක් හදාගත්තා. ඉතින් අපේ නූඩල්ස් එක අද කුක් වෙන්නේ අපේ හවිඳු. ඕනන්නේ එපා. ඊ අලන්න එපාකෝ. අලන්න එපා. මේ උඩ අල්ලහන්කෝ. මගේ ඇඟිල්ලට වෙඳුම් වැදුනා. ඉතින් අපේ ටෙන්ට් ගිනිමලෙත් අපි පත්තු කර ගන්න ඕනේ දැන්. අපි ගල් 3ක් තියලා ලිපක් හදාගත්තාද? වටේටම කරුවලයි. මීදුවෙන් වැහෙන්න යන්නේ මට වෙන්නේ. දැන්ට මීදුම ගොඩක්. දෙය ලස්සන විවක බලා ගන්න පුළුවන් මේ මීදුමත් එක්ක. බලාකුළු ගංගාවක්. දිගම සෙට් වෙලා ඉන්න.
බලමු උදේ වෙනකොට කොච්චර ලස්සන view එකක් තියෙද කියලා. දැන් වෙලාව රෑ 10:51යි. අපි දැන් නිදාගන්න කියලා හදන්නේ. දෙයට සෙට් වෙමු එහෙනම්. කට්ටියටම good night. Morning. අපි නැගිට්ටා සන්රයිස් එක බලන්න. ගිනි මැලෙත් පත්තු කරගත්තා මේ පැත්තෙන්. තාම හඳත් පායලා. ඉතින් සන්රයිස් එක බලන්න මේ පැත්තට යන්න ඕනේ. මොකද හඳෙන් ඇහිලා කියන්නේ. ඉතින් අපි සන්රයිස් එක බලන්න මෙතනට ආවා. අර පැත්තෙන් මෙතනින් තමයි ඉර පායන්නේ මේ. මිනිස්සරේ එනවා දැන් මම නිකන් ජපාන් එකෙක් වගේ කොල්ල සීතලේ රෙදි පොරවන් ඉන්නේ සිනෝ හරිසි බව කුන්න රසෙන්නා ඒක සීතලක් තියෙන උදේ පාන්දර හරි උලගක් තියෙනවා මෙතන ෆේර්මිටි ජපනීස් අර පැත්තෙන් ඉර පායන් එනවා මේ පැත්තෙන් තාම හඳ පායලා මේ තමයි හිඟුරංගල්ට ඔයාලා දැක්ක සන්රයිස් එක. මාර ලස්සන සන්රයිස් එකක් තිබ්බේ. තාමත් මේ පේනවා නේද? අඩු හරි හිඟුරංගල view එක. මේ කියන්නේ හේවණල්ල. අර දිනවා. ඉතින් මේ පැත්තෙන් පේනවා අපි ඉන්න කන්දේ හේවණල්ල මේ. මෙන්න මෙතන. ඒ තියෙන්නේ. පේන කන්දේ හේවණල්ල. මේ පැත්තෙන් බල් හැලගල පේනවා ධර්ණීයගල දැවැන්තය අර පැත්තෙන් අපේ ටෙන්ට් එක ඊ අපි කැම්ප් කරුව තැන ළඟම තියෙනවා වටේටම මේ අපූරු මල් జాතිය මාංශ භක්ෂක මලක් ඉන්නකො පෙන්නන්න ඒ තමයි බාඳුරාම මෙන්න මේ කස්සට ලෝටි කෘමියෙක් ගියාම මෙන්න මේ උඩ තියෙන පියනේ මේක වහ ගන්නවා. මේ විදිහට පල්ලයට වහ ගන්නවා. ඊට පස්සේ මේ අර කෘමියගේ තියෙන පෝෂක පදාර්ථ මේ ගහෙන් උරා ගන්නවා. ඉතින් මේ ගහ වර්ධනය වෙන්නේ සතාගේ තියෙන මේ පෝෂක පදාර්ථ උරාගෙන. මේ තමයි බාඳුරාමල. උදේට කිරි කෝපි එකක් බොන ගමන් සම්පෝෂ කන්න හදන්නේ. සම්පෝෂ කරන්න අද අමුතුම රසක් එන්න යන්නේ. බල කෝපි වතුරෙන් අනලා කිරි පිටින් දාලා තියෙන්නේ. කඩ ගන්න නැහැ. තියෙන කිරි කෝපි එක රස පාටට. ඉතින් මේ තමයි ඊර අපි කැම්ප් කරපු තැන. ටෙන්ට්ස් ගලවලා බෑග් අස් කරගෙන සේරම ඉවරයි. ගිනි මැලේ අපි ගෙනාවු සේරම මෙතන දාලා පිච්චුවා. කුණු මොකුත් දාලා යන්නේ නැහැ. ඉතින් අපි යන්න තමයි ලෑස්තිය. දැන් අපේ ගෙදරට ගිහිල්ලා කාලා ඔස් එකක් දාගෙන මේ කට්ටියත් යනවා. ඉතින් ආයි මෙයාගේ ලස්සන හයික් එකකින් සෙට් වෙමු. ආයි ළඟදීම තව මම නම් දුර ගමනක් යනවා. එකෙන් සෙට් වෙමු. ඒ වීඩියෝ එකත් ළඟදීම දාන්න. ගිනිමැලි පොඩ්ඩක් නෙමෙයි යන්න පුළුවන්. ජර්මනිකල තව තැන් දෙක තුනක් වගේ තියෙනවා අපිට යන්න.
එතනත් ඉක්මනට අපි ඉවර කරන්න. ළඟදීම තව වීඩියෝ එකක් එනවා කියමු අපි. ඔව් හගේ තව වීඩියෝ ළඟදීම එනවා. එතකොට ඔයාලා හිඟුරන්ගල එනවනම් මෙතන තෝරගන්න කැම්ප් කරන්න. මෙතන තමයි අපිටත් හම්බුනේ වෙන තැනක් නෑ කැම්ප් කරන්න. ඩිමෙලක් ගහන්නත් අපි ලස්සනට ඕන තැනක් හදලා තියෙනවා මෙතන. ඔයාලට මේක ආගත්තාම පුළුවන් කැම්ප් කරන්න කොතනද කියලා බලා ගන්න මෙන්න මෙතන. එහෙනම් වීඩියෝ එක බලුවට thank you. තව ලස්සන හයිකින් සෙට් එකක්. bye.